Hello, welcome back. එන්න අද අපිත් එක්ක පොඩි ගමනක් යන්න. ඉතින් මමයි මගේ යාළුවයි අද කතා කරගත්ත අපේ monthly date එක අතට දාගන්න. ඉතින් 2025 මුළු අවුරුද්දම කරන් ආපු එක 2026 ලැබුවා කියලා නවත්තන්න බෑනේ. ඉතින් 2026 ජනුවරි වල monthly date එක තමයි අද. ඉතින් හැමදාම අපි දෙන්න විතරයි යන්නේ. ඒක නිසා අපි හිතුවා අපේ නංගිල දෙන්නවත් එක්කගෙන යන්න ඕනේ කියලා. ඉතින් එයාගේ නංගි, මගේ නංගි, ඒ දෙන්නයි අපි දෙන්නයි අපි හිතුවා අද පොඩ්ඩක් ගිහිල්ලා කොහෙන් හරි හොඳ කෑම ටිකක් කාලා මොනවා හරි බීලා එන්න ඕන කියලා. ඉතින් අපි පික්මි එකකුත් දාගෙන යන්න හිතුවා දෙවට පැත්තට. අපි හිතාගත්තේ අපි කලින් ගියපු නැති රෙස්ටොරන්ට් එකකට යන්න කියලා. එහෙනම් ගිහින් බලමු. අපි Google Maps දාගෙන තමයි ගියේ. මොකද අපි හරියටම තැන දන්නේ නැති නිසා. මෙතනින් ඇතුළට යන්න ඕන කියලා තමයි අපිට පෙන්නුවේ. අපි මෙතන ඉඳපු කෙනෙක්ගෙන් ඇහුවා හරියටම තැන මොකක්ද කියලා. මෙතනින් එහා පැත්තේ තමයි හරියටම රෙස්ටොරන්ට් එක තියෙනවා කිව්වේ. අපි පොඩ්ඩක් ඒ පැත්ත බලලා හිතුවා යන්නේ නැතුව ඉන්න. මොකද අපි ගර්ල්ස්ලා 4 දෙනෙක් නිසා එතනින් යන එක පොඩ්ඩක් අවුල් කියලා හිතුණා. මොකද මගේ නංගිගේ චූටිනේ අපි දෙන්න විතරක් වුණා නම් මායි මගේ යාළුවා විතරක් වුණා නම් අපි දෙන්න යනවා. මගේ නංගි පොඩි නිසා ඉතින් අපි නොගිහින් ඉන්න හිතුවා. ඊළඟට අපි හිතුවා අසුරි බේයකට එන්න ඕන කියලා. එතනට චුට්ටක් එහාට වෙන්න තමයි අසුරි බේ එක තියෙන්නේ. මොකද අපිට මෙතන පුරුදු තැනක්. අපේ පස් පාරක් විතර නංගි මායි ඇවිල්ලා තියෙනවා. දෙපාරක් විතර මම මගේ යාළුවත් එක්ක 3 පාරක් විතර ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට එතන ෆැමිලිය. ඒක නිසා අපි හිතුවා එතන සේෆ් නිසා එතනට එන්න. ඉතින් චුට්ටක් sea view එකත් බලලා අපි ටේබල් එකට ආවා. අපිට මෙනු එකත් ලැබුණා. ඉතින් 4 දෙනාට ඕන මොනවද කියලා තෝරගන්න ටිකක් වෙලාව නම් ගියා. අපේ නංගිත් එක්ක නම් කොහොමත් රෙස්ටොරන්ට් එකකට ගියාම එයාට ඕන දේ තෝරගන්න ටිකක් වෙලාවක් යනවා. අරක ඕන කියනවා, මේක ඕන කියනවා. ඉතින් කොහොමහරි 4 දෙනා කතා කරලා කන්නයි බොන්නයි ටිකක් ඕඩර් කරා. මගේ වොයිස් එක ගැන වැඩි හිතනවා. මොකද මම ටිකක් ලෙඩ වෙලා ඉන්නේ. ඒක නිසා ටිකක් වෙනදට වඩා වෙනස් වොයිස් එක. අපි ඕඩර් එක දාලා පොඩ්ඩක් එළියට ආවා ෆොටෝස් ටිකක් එහෙම ගන්න. අපේ නංගිට නම් චුට්ටක් රැල්ල පා ගන්න එහෙම යන්න ඕන කිව්වා. ඉතින් එයාට ඒ වැඩේ කරන්න දීලා අපි ෆොටෝස් ටිකක් එහෙම ගත්තා ලස්සන. අද ගොඩක් අය සර්ව් කරන්න ඇවිල්ලා තියෙනවා දැක්කෝ. මම හිතන්නේ මේ රෙස්ටොරන්ට් එක ටිකක් එහාට වෙන්න තියෙනවා සර්ව් ස්කූල් එක. ඒකයි මෙච්චර ඉස්සරහ ගිහින්. ඉතින් අපි එළියේ ඉන්න අතරේ අපේ පීට්සා එකත් ඇවිල්ලා තිබ්බා. අපේ නංගි පීට්සා එකක් කොහෙ ගියත් ඕඩර් කරන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි. එයාට කොහොමද ෆස්ට් ස්ලයිස් එක ගන්න ඕන චීස් ඇදෙද්දි. එයා මාරාසයි ඒකට. ඉතින් අපි අපේ ඩ්‍රින්ක්ස් ටික එනකන් අපි ගත්තු පීට්සා එක එන්ජොයි කරා. මෙතන කෑම ඇත්තටම ගොඩක් හොඳයි. අපි ගත්තු පීට්සා එක වුණත් අපි තින් ක්‍රස්ට් එකෙන් ගත්තේ. ඒක ඇත්තටම ගොඩක් රසයි. ඕනම කෙනෙක්ට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් තැනක් මේක. ටික වෙලාවක් යද්දී අපේ ඩ්‍රින්ක්ස් ටිකක් ආවා. මම පයිනපල් ජූස් එකක් ඕඩර් කරේ. මගේ යාළුවා යාගේ නංගි ලයිම් ජූස් එකක් ඕඩර් කරා. මගේ නංගි ෂේක් එකක් ඕඩර් කරා. අපි ගත්ත ඩ්‍රින්ක්ස් ඔක්කොම ගොඩක් හොඳට තිබුණා.
අපි පීත්සා එකත් කාලා ඩ්‍රින්ක්ස් ටිකත් ඉවර වුණාට පස්සේ මගේ නංගිට ඕන වුණා කිව්වා තව මොනවා හරි. ඉතින් අපි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එකක් ගත්තා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් නම් ඇත්තටම මගේ නංගිගේ අනිවාර්ය දෙයක් රෙස්ටොරන්ට් එකකට ගියාම. ඒක අපි කොහේ ගියත් ගන්න දෙයක්. ඉතින් අපි ඒවත් අරගෙන ටිකක් එන්ජොයි කරා ගොඩක්. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකත් ඇත්තටම ගොඩක් හොඳයි එතන. මේ කෙනෙක්ට කාලා බීලා වැඩි වෙලා ඉන්න. ඉතින් අපි හිතුවා කෑම බීමත් එන්ජොයි කරලා ඉවර නිසා ගෙදර යන්න ඕන කියලා. නංගිලා දෙන්න තිබුණ නිසා වේලාසන යන්න ඕන කියලා හිතුණා. යන්න කලින් නංගිට පොඩ්ඩක් රැල්ල පා ගන්න ඕන කියලා කිව්වා. ඉතින් එයාට ඒකටත් ඉඩ දීලා මම සන්සෙට් එක එන්ජොයි කරා. එතනට මාර ලස්සනට ඉර එළිය වැටලා තිබුණා. ඒක මාරම ලස්සනයි. ඉතින් අපි රෙස්ටොරන්ට් එකෙන් එළියට ආවා ගෙදර යන්න. එතන එළියට ආවෙලා අපි පික්නික් එකකුත් දාගත්තා. එහෙනම් අපේ සිස්ටර්ස් ඩේට් එක මෙතනින් ඉවරයි. next month එකේ තමයි ඊළඟට යන්නේ. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. Thank you so much for watching. Next video එකේ හම්බෙමු.